තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි විශේෂයෙන්ම ඔබට ගුරුමාරුව පිළිබඳව විශේෂ ලග්න පලාපල කිහිපයක් කියා දෙන්න විහිපයක් බලාපොරොත්තු වෙනවා. මේ ගුරුමාරුව 2025 පස්වෙනි මාසයේ 14 වන බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ 10:38ට සිද්ධ වෙනවා. මේ ගුරුගේ බලපෑම මත ඔබේ කේන්ද්‍රයට පොදුවේ බලපාන්නේ කොහොමද කියලා තමයි අපි කරුණු ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව මේ ගුරු බලවත් කරගන්නේ කොහොමද? එක වසරක කාලයක් ඔබට පවතිනවා. මේ වසර තුල ඔබ ගුරු බලවත් කරගත්තොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඒ වගේම තමයි ඔබේ ජීවිතයේ තියෙන අඩුපහඩු හදාගෙන සකස් කරගෙන ජීවිතේ ජය ගන්න මාවතක් තමයි අපි මේ කියලා දෙන්නේ. එතකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපේ ලග්නයට අහිතකර බලපෑමක් ඇති බවත් අපේ ලග්නයට සුබ බලපෑමක් ඇති බවත් සඳහන් කළා කියලා. නමුත් ඔබ එහෙම හිතන්න එපා. මොකද මේ ගුරු බලවත් කරගන්න පෙර පින ඉස්මතු කරගන්න පුළුවන්. පෙර පින ඉස්මතු වෙන්න නම් ඔබේ ගුරු ග්‍රහයා බලවත් කරගන්න ඕනේ. එතකොට ඒකට අදාළ වත්පිළිවෙත් අපි වෙනම ඔබට මේ වීඩියෝ එකේම අවසානයේ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ඔබට ගුරු මාරුව සමග ලග්න 9කට සුබ ඵල දෙනවා. ඒ වගේම තමයි ලග්න 3කට අසුබ ඵල ලබා දෙනවා. එකින් එකට අපි විග්‍රහ කරොත් මේෂ ලග්නයට. මේෂ ලග්නයෙන් උපන් ඔබ ගුරු මාරුව සමග 2025 පස්වෙනි මාසයේ 14 වන දින සිට වසරක් ගෙවෙන කාලය තුල ඔබේ උසස් අධ්‍යාපන කටයුතු වලට හොඳ කාලයක් උදා වෙනවා. ඔබ විදේශගත වෙලා අධ්‍යාපනය හදාරන්න හිටියනම් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ වැඩිහිටි කෙනෙක් වෙලා වසර කිහිපයක් උත්සාහ කළා නම් විදේශගත වෙන්න ඒ අවස්ථාව ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබේ කීර්තිය, ප්‍රශංසාව, ඒ වගේම පවුල තුල සමගිය ඇති වෙන යහපත් කාලයක් බවට පත් වෙනවා. ආර්ථිකයේ වශයෙන් හදිස්සි ධන ලාභ ලැබෙන මේෂ ලග්න හිමි ඔබට ගුරු මාරුව බොහොම හොඳ වසරක් බවට පත් වෙනවා. උෂ්ණභ ලග්නය. උෂ්ණභ ලග්න හිමි ඔබට ඔබ අලුතින් නිවසක් සකස් කරන්න හිටියානම් නිවසක් ගන්න හිටියානම් ඒ වගේම දෙමාපිය පාර්ශ්වය තුලින් ඔබට ගෙදරක් ලැබෙන්න තිබ්බනම් අන්නේ වාසනාව ලැබෙන උරුමය හම්බ වෙන හොඳ කාලයක් වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයේ රැකියාවේ උසස් වීම ධනය ගලාගෙන එන කාලයක් බවට පත් වෙනවා. විවාහය තුල අසමගිය සතුට තිබ්බනම් පවුල තුල සමගිය සාමය ඇති වෙන යහපත් කාලයක් වෙනවා. ගුරු මාරුව උෂ්ණභ ලග්න හිමි ඔබට හොඳ ප්‍රතිඵල දෙන හොඳ වසරක් බවට පත් වෙනවා. මිථුන ලග්නය. මිථුන ලග්න හිමි ඔබට එක පැත්තකින් අසුබ ස්වභාවයක් තියෙනවා, අනිත් පැත්තෙන් හොඳ ස්වභාවයක් තියෙනවා. රැකියාවේ යම් අසුබතාවයක් පෙන්눔 කරනවා. ඔබ රැකියාව කරන ස්ථානයේ තුල රැකියාව තුල ඔබට චෝදනා එන්න පුළුවන්, නිന്ദා අපහාස වැනි දේවල් එන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඔබ අධ්‍යාපනය හදාරනවා නම් එහි සාර්ථකත්වයේ වැඩි වෙන කාලයක්, විවාහය තුල හොඳ කාලයක්. ඒ වගේම තමයි ළඟ ඡන්දේන නිසා දේශපාලන කරන කෙනෙක් නම් මිථුන ලග්නයේ ඔබ හොඳ ප්‍රතිඵල ලැබෙන සාර්ථක ජයග්‍රහණයක් අත්පත් වෙන කාලයක් බවට පත් වෙනවා. කටක ලග්නය.
කටක ලග්න හිමි ඔබ තරමක් සැලකිලිමත් වෙන්න ඕනේ ගුරු මාරුව ඔබට එතරම් සුබදායී නැහැ. සමහර අවස්ථාවලදී ඔබ ඔබේ කට නිසා සමහර දේවල් විනාශ කරගන්නවා. ඒ වගේම තමයි පවුල තුල විවාහය තුල අසමගිය අසතුට ඇති වෙන කාලයක්. දරුවෝ සමග ඝෂ්ඨන ඇති වෙන කාලයක්. හැබැයි ඔබට ඔක්තෝබර් මාසෙන් පස්සේ යම් වෙනසක් සිදු වෙනවා හොඳ පැත්තට. ඒ වගේම ඔබ කාලෙක ඉඳන් විදේශගත වෙන්න බලාගෙන හිටියානම් විදේශ සිහිනය සාර්ථක වෙන සුබ ග්‍රහ මාරුවක් බවට පත් වෙනවා මේ ගුරු මාරුව කටක ලග්න හිමි ඔබට. සිංහ ලග්නය. සිංහ ලග්න හිමි ඔබට මතක තබා ගන්න ඕනේ යම් හේරාෂ්ටක කාලයක් ගත වෙන කාලයක්. කෙසේ නමුත් සෙනසුරු මාරුවෙන් ආව පීඩනය ගුරු මාරුවත් සමග යම් සමනතාවී තත්ත්වයකටපත් වෙලා රැකියාවේ උසස් වීම ලැබෙන ඔබේ සමාජය තුල අපකීර්තියක් තිබ්බනම් කීර්තිය වැඩි වෙන ධනය ගලාගෙන එන ඒ වගේම තමයි විදේශ ගමන් වලට ඉල්ලුම වැඩි වෙන දේපල යාන වාහන ලැබෙන සුබ කාලයක් වෙනවා. අපි මුලින් පැහැදිලි කරලා තියෙනවා සිංහ ලග්න හිමි පරිස්සම් වෙන්න ඕනේ නීතිමය ගැටලු වලින්. ඒක ඉදිරියටත් ඒ විදිහටම තියෙනවා. නිന്ദා අපහාස චෝදනා වැඩිපුර ඒවි. හැබැයි ඔබේ රැකියාව අතින් උසස් කාලයක් බවට පත් වෙනවා වගේම ධනය ගලාගෙන එන සුබ කාලයක් බවට පත් වෙනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබට විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමි ඔබටත් ගුරු මාරුව හොඳයි. රැකියාවේ ව්‍යාපාරික ස්ථානයේ ව්‍යාපාරයේ ඔබට සුබදායී ප්‍රතිඵල ලැබෙනවා. අධ්‍යාපනය හදාරන දරුවන් නම් තරඟ විභාග වලින් උසස් ජයක් ලැබෙනවා. අධ්‍යාපනයේට වෙනදා තිබුණ කම්මැලි ගතිය අයින් වෙලා හොඳ යහපත් උනන්දුවකින් යුතුව බුද්ධියකින් යුතුව කටයුතු කරනවා. ඒ වගේම තමයි නව ව්‍යාපාර ආරම්භ කරන්න හිටියානම් ඔබ කන්‍යා ලග්නේ නම් 2025 පස්වෙනි මාසේ 14න් පස්සේ ආරම්භ කරන්න සුබ කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තුලා ලග්නය. තුලා ලග්නයටත් මධ්‍යස්ථ ප්‍රතිඵල කටක ලග්නයේ වගේම තමයි ගුරු මාරුව එතරම් සුබදායී නැහැ. හැබැයි ඔබට කියන්න ඕනේ ඔබ විදේශගත වෙන්න ඉන්නවා නම් ඒ සීනය ඒකාන්ත වශයෙන්ම ඔබට සඵල කරගන්න පුළුවන්. උසස් අධ්‍යාපනය හදාරනවා නම් එයින් යහපත් කාලයක් උදා වෙනවා. ඒ වගේම තමයි විවාහයට රැකියාවට ඔබ කරන ස්ථානයේ තුල නිന്ദා අපහාස චෝදනා ගැරහිලි ඒ වගේම එකිනෙකා අතර අප්‍රසාදය වැඩිපුර ඇති වෙන කාලයක් විදිහට ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබට කේන්ති යනවා වැඩි නම් ඔබ කේන්ති ගන්න එක තරමක් පාලනය කරගෙන මේ වසර තුල ඔබ නිශ්ශබ්දව සිටීම තුලින් ඔබේ යහපත සිත සාන්තිය උදා කරගන්න පුළුවන්. උච්චික ලග්නය. උච්චික ලග්න හිමි ඔබටත් ගුරු මාරුව සුබදායී නැහැ. එතකොට අපි ලග්න 9කට හොඳයි කීවා ලග්න 3කට හොඳ නැහැ කීවා. ඒ ලග්න 3 කටක තුලා උච්චික. එතකොට උච්චික ලග්නයෙන් උපන් ඔබ විවාහ ජීවිතයක් ගත කරනවා නම් ඔබේ විවාහයේ තුල යම් යම් මතගැටුම් දෙදෙනා අතර හිතමනාපකම් ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ඒවා දුරදිග ගිහිල්ලා දික්කසාත නඩු වලට පවා යන්න වෙන්න අවස්ථාව තියෙනවා. පොලිසිය වලට යන්න පුළුවන් නිතර ඒ විවාහ ගැටලු නිසා. ඒ වගේම තමයි ඒ හේතුව නිසා මානසික පීඩනය ඔබට වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියාවේ තිබුණ උනන්දුව නැති වෙලා රැකියාව තුල යම්කිසි කලකිරීමක් ඇති වෙලා රැකියා අහිමි වීමක් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ බිඳවැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා උච්චික ලග්න හිමි ඔබ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ ගුරු මාරුව ඔබට එතරම් සුබදායක නොවේ. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබට ප්‍රේමය ආදරය සොයනවා නම් ප්‍රේමය ආදරය වැඩිපුර ලැබෙන
ඇලුම් කරන හොඳ කාලයක් බවට පත් වෙනවා. හවුල් ව්‍යාපාරවලට විශේෂයෙන්ම ඔබට සුබදායක වෙනවා. අධ්‍යාපනය හදාරනවා නම් අධ්‍යාපනයේට සුබදායක උසස් ප්‍රතිඵල ලැබෙන කාලයක්. රැකියාවේ ව්‍යාපාරයේ දියුණුව කීර්තිය ඇතිවෙන යහපත් කාලයක් බවට පත් වෙනවා ගුරු මාරුව. මකර ලග්න හිමි ඔබට ස්වයං රැකියාවක් නව ආරම්භ කරන්න හිටියානම් නව ආදායම් මාර්ගයක් විදිහට ඒ ඊටම සාර්ථක වෙනවා. විවාහයට සුබයි, අධ්‍යාපනයට සුදයි. ඒ වගේම තමයි තරමක් කේන්ති යන ගතියක් ඇති වුණත් ඉක්මනෙන් නිවෙන සුළු ස්වභාවයක් එනවා. අද කරනවා හෙට කරනවා කියලා හිටපු සෑම කටයුත්තක්ම මැයි 14න් පසුව ඔබ ඊටම සාර්ථක ජය ගන්න සුබ කාලයක් බවට පත් වෙනවා මේ වසරක කාලය. කුම්භ ලග්න හිමි ඔබට විශේෂයෙන්ම කලක ඉඳන් ඔබ විදේශගත වෙන්න බලාගෙන නොයෙක් උත්සාහ කළා, ඒවා බිඳ වැටුණා. හැබැයි ඔබ මැයි මාසේ 14න් පසුව උත්සාහ කරන්න. ඊටම සාර්ථක වේ කටයුත්ත සිද්ධ වෙනවා. විදේශ ගමන් වලට හොඳ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම විදේශ ගමන් සිහින සැබෑ වෙන කාලයක්. අධ්‍යාපනයටත් බොහොම හොඳයි. විවාහයට හොඳයි. රැකියාවට හොඳයි. ඔබේ කීර්තිය ප්‍රශංසාව වැඩිපුර ලැබෙන කාලයක් බවට පත් වෙනවා. මීන ලග්න හිමි ඔබට මව්පිය පාර්ශ්වයෙන් ලොකු උරුමයක් ලැබෙනවා. හදිසි ධන වාසනාවක් ලැබෙනවා. ගේ දොර මිලදී ගැනීම, යාන වාහන මිලදී ගැනීම සාර්ථක වෙනවා. ව්‍යාපාර බිඳ වැටිලා තිබ්බනම් එහි සාර්ථකත්වයක් සුබවාදී ප්‍රතිඵල ලැබෙන කාලයක් බවට පත් වෙනවා. එතකොට මේ ගුරු මාරුව සමග ලග්නවලට පොදුවේ ගත්තාම පලාපල කතනය. එතකොට මේ අවස්ථාවේදී අපි සිහිපත් කළ යුතුයි විශේෂයෙන්ම ඔබ ගුරු බලවත් වෙන්න නිතර පිච්චමල් පූජා කරන්න. ඔබට පුළුවන් නම් 2025 පස්වෙනි මාසේ 14 වන දින රාත්‍රී 9:39ට මෙන්න මේ කියන වෙලාවට gedara බුදු පහන පත්තු කරලා පිච්චමල් වට්ටියක් පූජා කරලා දෙවියන්ගේ වැඩිපුර ආකර්ෂණය ලැබෙන අපි හිතමු දිව්‍යාංගනාදී තෙල, දිව්‍ය රාජ තෙල, ශ්‍රියාකාන්තා තෙල, දෙයෝරු තෙල මෙන්න මේ වගේ විශේෂ තෙලකින් තෙල් බිඳුවක් දාලා පහන පත්තු කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න මේ වසර තුල ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඔබට පුළුවන් නම් නිතර අටපිරිකර පූජා කරන්න, නිතර කහමල් පූජා කරන්න, පිච්චමල් පූජා කරන්න. ඒ තුලින් ඔබේ ගුරු බලවත් වීම තුලින් පෙර පින ඉස්මතු වෙන කාලයක්. ඔබ රාජතරංගනී වගේ තෙල් පැලඳගෙන ඉන්නවා නම් ඔබට විශේෂයෙන්ම එහි වැඩිපුර ගුණය ලැබෙන හොඳම කාලය බවට පත් වෙනවා මේ ගුරු මාරුව. එනිසා ඔබ ඒ වත් පිළිවෙත් සිද්ධ කරලා